යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුළ තවත් සතියක ආරම්භයකට අපට පාදපන්න කරුණා දුන් මොහොතේ අදවසට බලමු සුද්ධ බයිබලයේ 1 සාමුවෙල් 18 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය. මම බිත්තියටම වදින්ට දාවිද්ට අනිමී සිතා ඔහු හෙල්ලේ විසිකලේය. දාවිත් ඔහු ඉදිරියෙන් දෙවරක් ගැලවී ගියේය. සෙනෙහවන්ත සහෝදරය සහෝදරිය, සුද්ධ බයිබලයේ දේව වචනය තුලින් දෙවියන් වහන්සේ තමා අපව බලා ගන්නව තරණ වහන්සේ අපව ඔසවා තබන්නව තරණ වහන්සේ බවත් විවිධ උදාහරණ මගින් අපට මඟ පෙන්වා තබා තිබෙනවා. ඊට පදයේ ඇතුළත් සිදුවීම තුලින් දෙවියන් වහන්සේ මනාව මේ පිළිබඳව අපට පෙන්වුම් කරනු ලබනවා. එනම් දාවිත්තුමාට ඔහුගේ ජීවිතයේ සිටි ප්‍රබලම සතුරෙක් තමා සාවුල් රජ කියන්නේ. සාවුල් රජමාලිගාව තුලම දෙවරක් උත්සාහ කරනවා දාවිත්ගේ ජීවිතය නැති කර දැමීමට. නමුත් එම රජමාලිගාව තුලම දාවිත් මුළු ඊශ්‍රායල් රටේම රජ බවට දෙවියන් වහන්සේ ඔසවා තබනු ලබනවා. ලෙසම තමා මෝසෙස්වත් මිසරේ පාරාවෝ තීරණය කරනවා ඊශ්‍රායල් ජාතියේ සීලම පිරිමි දරුවන් මරා දැමිය යුතුයි කියලා. නමුත් දෙවියන් වහන්සේ ඒ තීරණය කරමු රජමාලිගාවෙම ඒ රජු ඉදිරියේම අවුරුදු 40ක් ඊශ්‍රායල් මිනිසෙකු මෝසෙස් උරුමේ ඇති රජ දරුවෙක් ලෙස ඒ රජමාලිගාවේ වැඩෙන්න දෙවියන් වහන්සේ කරුණාව දක්වනවා. අවත් චරිතයක් තමයි යෝසෙෆ්. ඔහු මිසරට එන්නේ වහලෙක් විදියට. හැබැයි ඒ මිසරේ තුලම උත්තමයෙක් ලෙස දෙවියන් වහන්සේ යෝසෙෆ්ගේ ජීවිතය උසස් කොට ආශිර්වාද කරනු ලබනවා. මෙට සවන් දෙන මගේ සෙනෙහවන්ත සහෝදර සහෝදරිය, මේ ගෙවන මොහොත වෙද්දී ඔබගේ ජීවිතේ ඉතා දුෂ්කර වාතාවරණයක් මැද ඔබ ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔබ ඉන්න ඒ දුෂ්කර වාතාවරණය තුලින්ම ඒ තැනදීම ඔබ උසස් කොට ජයග්‍රහණිකුල් ලෙස තබන්න ඔබේ මගේ දෙවියන් වහන්සේ බලවන්තයි. එනිසා මෙවැනි උදාහරණ ඕනතරම් සුද්ධ බයිබලය තුල අන්තර්ගත වෙලා තිබෙනවා. මේ වචනය තුලින් අපි ශක්තිමත් වෙමු. අපි දුබල වූ තැනම, අපි පරාජය වූ තැනම, අප නින්දාවටපත් වූ තැනම ඔබේ මගේ ජීවිතය උසස් කොට ඉදිරියට ගෙනියන්න ඔබේ මගේ දෙවියන් වහන්සේ බලවත් වූ දෙවිඳුන් සිටිනවා. ඒ නිසා අපි උන්වහන්සේ විශ්වාස කරමු. මේ වචනේ අපේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. අපි යාඥා කරමු. ප්‍රේමණීය පියාණනි, අද දවස ගැන ස්වාමී වචනය ගැන ඔබ වහන්සේට අනේක වාර ස්තුති කරනවා ස්වාමී. පියාණනි, පියාණන් වහන්සේ තමා අපේ දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දවසේ වචනේ අපට දුන්නා වූ මේ ධෛර්යමත් කම නිසා ස්තුති. මන්ද ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ අපි කොතනද වැටලා ඉන්නේ? අපි කොතනද දුබල වෙලා ඉන්නේ? අපි කොතනද ලැජ්ජාටපත් වෙලා ඉන්නේ? ස්වාමීනි, ඒ තැනම ස්වාමීන් වහන්සේ අපව ඔසවා තබා තවන්නා වූ දෙවියන් වහන්සේ බව අදවස වචනේ ස්වාමීන් විශ්වාස කිරීමේ සිතක් අප තුළ ඇති කළමු. මෙන්න ස්වාමීනි, අදවස ඔබගේ දරුවෝන් ගැන යාඥා කරනවා. ඔවුන්ගේ වැඩ කටයුතු, ඔවුන්ගේ රැකියාවල්, ඔවුන්ගේ සේවය, ව්‍යාපාර කටයුතු හැම කාරණාවක්, ඔවුන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ල ගැන බාර කරනවා. ස්වාමීන් සියල්ල ඔබ වහන්සේ දැක ස්වාමීන් වහන්සේ මෙතන සවන් දෙන සෑම ජීවිතයක් මැද්දේ ඔබගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම තබන්න ස්වාමීන්. මෙන්න දැන් සියල්ල ඔබගේ ලේවඩ බාරයි. කිසිදු ජීවිතේ නපුරක් නොවන මිස ඔබ රක්ෂ ස්ථාන වෙලා බලකොටු වෙලා ඔබගේ දරුවන් මැද්දේ වහන්සේ ස්වාමීන් වහන්සේ පර්වත වෙලා ස්වාමීන් සිටින දෙවිඳුන් ඔබ නිසා ස්තුති. දැන් සියල්ල ඔබගේ ලේවඩ බාර කරනවා, කැප කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්. ආමේන්.